අයියේ මේ රෑ ශාමි මට තනියම යන්න බෑ. මේ දරුවව ටිකක් වඩා ගන්නකෝ. මහරෑ 12ට විතර පාළු මීදුම පිරුණු පාරක තනියම යද්දී සුදු සාරියක් ඇඳලා දරුවෙක් වඩාගත්තු ලස්සන ගෑනු කෙනෙක් ඔයාගෙන් මේ උදව්වක් ඉල්ලුවොත් ඔයා මොකද කරන්නේ? වැරදිලාවත් ඒ දරුවව අසරගත්තොත් ඊළඟ තප්පරේ ඔයා දකින්නේ මිනිසාත්මයක් නොව උල් දත්තාලා ලී ගලන ඇස් දෙකක කටු විතරක් තියෙන පිටත් සහිත මෝහිනීගේ පියකර රූපයයි. ලංකාවෙන් හොල්මන් ඉතිහාසයේ බිහිසුණු සහ ප්‍රසිද්ධම යක්ෂණියක් තමයි මෝහිනී කියන්නේ. අපි අද කියන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ මාතලේ පැත්තේ පාළුවතු යායක සිද්ධ වුණ මෝහිනීගේ සැබෑ දිස්ත්‍රික්ක පියකරු කතාවක්. මේ සිද්ධිය වුණේ මාතලේ පැත්තේ තියෙන පාළු රබර් වත්තම් මැදින් වැටලා තියෙන පාරක. ඒ කාලේ රෑ 10න් පස්සේ මේ පාරේ කවුරුත් යන්නේ. මොකද ඒ පාරේ ඒ හරියේ මෝහිනී සැරිසරනවා කියලා ලොකු කතාවක් ගමේ තිබුණා. එදා බ්‍රහස්පතින් දවස කමල් ගමේ හිටපු තරුණිය. මේ තරුණයා ටවුන් එකේ යාළුවෙක් ගෙදර සාදයකට ගිහින් තමන්ගේ මෝටර් බයිසිකලෙන් ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඔහු ගමේ පාරට හැරෙද්දී මහරෑ 11:45ට විතර ඇති. මුළු පළාතම මීදුමෙන් වැහිලා පාළු මූසල ගතියක් තිබුණේ. කමල් අර රබර් වත්ත මැදින් තියෙන පාළු බෝක්කුව ළඟට එද්දී බයිසිකලේ හෙඩ්ලයිට් එකට සුදු ගලිසෙන දෙයක් රූපයක් දැක්කා. බයිසිකලේ බ්‍රේක් ගහලා කමල් නැවැත්තුවා. බෝක්කුවට වාඩි වෙලා ඉන්න සුදු සාරියක් ඇඳපු දිග කොණ්ඩයක් තියෙන ඉතාම ලස්සන තරුණ ගැහැණු කෙනෙක් ඇඟේ අතේ රෙදි කඩකින් නොතපු කුඩා දරුවෙක්ද හිටියා. කමල් බය වුණත් ඇගේ ලස්සන මූණ දැකලා බයිසිකලෙන් බැස්සා. නංගි මොකද මේ මහරෑ තනියම? කමල් ඇහුවා. ගැහැණු කෙනා අඬනහනින් මෙහෙම කිව්වා. අයියේ මගේ මහත්තයා මාව මට මහපාරට යන්නකම් යන්න විදියක් නැහැ. මගේ අත රිදෙනවා අයියේ. මම සාරිය හදා ගන්නකම් මේ දරුවා පොඩ්ඩක් වඩා ගන්නවා. ඇයගේ දරුවා කමල් දිගට දිසු කරා. ගමේ වැඩිහිටියන් කියපු මෝහිනීගේ දරුවා අල්ලන්න එපා කියන කතාව කමල්ට ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඇගේ රූපයට මෝහනය වෙන කමල්ගේ දෑත දිගු කරලා ඒ දරුවව අතට ගත්තා. අන්න ඒ තප්පරේ කමල්ගේ ඇඟට පට්ට සීතලක් දැනුණා. කමල් අතට ගත්ත දරුවා දෙස බැලද්දී හිටියේ දරුවෙක් නෙමෙයි. තිබුණේ මිනී ඔළුවක්. කමල් බය වෙච්ච පාර ඒක බිමට දැම්මා. කමල් ගැහෙමින් අර ගැහැණු කෙනා දෙස බලද්දී ඇගේ මූණ සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබුණා. කලින් තිබුණ ලස්සන මූණ වෙනුවට ඇස් දෙකෙන් ලේ ගලන කට දෙපැත්තේ උල් දත් තියෙන මුළු ඇඟම සුදු මැලි වුණ බියකරු යක්ෂණියක් ඔහු ඉදිරියේ හිටියා. ඇය මහා මූසල ගතියකින් hina වෙන්න ගත්තා. මගේ දරුවා බිමට දැම්ම නේද? උඹ මම මරනවා කියන ගමන් මෝහිනී කමල්ගේ බිල්ල අල්ලගෙන පැන්නා. කමල්
මරබයෙන් කෑ ගහගෙන බයිස්කලේ එතනම දාලා මහවාර පැත්තට දිව්වා. ඔහු පිටුපසින් මෝහිනී ලුහු බඳිනවා කමල්ට පෙනුණා. දිව වේගය වැඩි කරපු කමල් පාරේ තියෙන අයිනේ මහා මාර්ගයට ඇවිත් ලොරියක් ඉස්සරහා වැටුණා. ලොරියේ ඩ්‍රයිවර් වහාම වාහනේ නතර කරලා කමල් බේරගත්තා. ඒ වෙද්දිත් කමල්ට සිහිය නැති වෙලා තමයි තිබුණේ. පහවදා කමල්ට සිහියෙද්දී ඔහු හිටියේ හොස්පිටල් එකේ. අධික බය නිසා දින ගණනාවක් ඔහුට මුණ තිබුණා. කමල්ගේ බයිසිකලේ ගන්න වත්තට ගිය ගමේ අයට දකින්න ලැබුණේ බයිසිකලේ අසල පස හැරිලා එතන මිනිකන කාකුඹි පිරලා ඉන්න දර්ශනයක් විතරයි. ඉතින් ඔයාලත් මහරයට ඔය වගේ පාළු පාරවල් වල යද්දී සුදු ඇඳගත්ත සුදු සාරියක් ඇඳගත්ත ගෑනු කෙනෙක්, ලස්සන ගෑනු කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නවා නම් එතනින් නතර කරන්න එපා. මොකද ඒ මෝහිනී වෙන්න පුළුවන්. ඔයාලට මොකද හිතෙන්නේ මෝහිනී ගැන? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් කරන්න. ඔයාගේ යාළුවන්ටත් පෙන්න මේක ෂෙයා කරන්න. එහෙනම් ලයික් කරලා subscribe button එක ඔබලා bell icon එක ඔබලා තියාගන්න. එහෙනම් අපි අදට යනවා. හෙට හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. සුබ රාත්‍රියක්.